ලංකාවේ ලයිසන් එක තියෙන ජපන් ලයිසන් එක ගන්න ආසාාවෙන් ඉන්න වෙනුවනි මේ වීඩියෝ එක ඔගොල්ලො ලංකාවෙදි ජපන් ලයිසන් එකට මාරු වෙනවානම් අනිවාරෙන් ලංකාවද මේ ඩොකියමන්් ටික අරගෙන එන්න ඔගොලන්ගේ ඩ්‍රයිවිල් ලයිසන් එක එක්ස්ට්‍රක් එකයි පරණ පාස්පෝට් තියෙනනම් ඒවයි අනිවාරෙන් ලයිසන් එක කැමතිරම් ඉන්ටර්නේශල් කරන්න එන්න මොකද මේ ඉන්ටර්නේශල් ලයිසන් එකෙන් අවුරුද්දක් විතර ඔගලන්ට වාහන පදින්න පුළුවන් අවුරුද්දකින් පස්සේ නම් වාහන පදින්න බෑ ඔගොල්ලො අනිවාරෙන් අවුරුද්දක් ඇතුළත ඉක්මනට ජපන් ලයිසන් එකට ඔගලන්ගේ ලයිසන් එක මාරු කරගන්න ඕනේ ඒ හින්දා අනිවාරෙන්ම ඉක්මන්ට ලයිසන් එක මාරු කරගන්න ඒවගේම ඔගොල්ලො එක්ස්ට්‍රක් එක ගද්දී වේරෑරින් ඔගලන්ට එක්ස්ට්‍රක් එක ගන්න පුළුවන් ඒ වගේම ඔගොල්ලො එක්ස්ට්‍රක් එක ෆොරින් මිනිස්ටේකෙන් සෙටිෆයි කරගන්න පුළුවන්න සෙටිෆයි කරගන්න එක ගොඩක් හොඳයි බත්‍ර මුල්ල තින ෆොරින් මිනිස්ට්‍රියක ඔය වැඩ දෙකම එකම දවස කරගන්න පුළුවන් ටයිම් එක අනුව ඒවගේ ඔගොලු මතක් කරලා ගොඩක් අය පරණ පාස්පෝට් අරන්ගන්න එහිද මතක් කරලා පාස්පෝට් දෙක තුනත් තියෙනවන ඔක්කොම් පාස්පෝට් අරන්ගන්න මොකද මෙහි අනිවාරෙන් පරණ පාස්පෝට් ඔගොල්ලු ලයිසන්න එක හදන්න අද්දි අනිවාරෙන් ඉල්ලනවා ඒ වගේම තව මෙහට ආවට පස්සේ තම අනි ඩොකියමන්ට් වැඩ තියෙන්නේ ඉතින් ඔගොල්ලො ඔයටික අනිවාරෙන් ලංකායෙන් කරන්න නැත්ත ඔගොලු මේ ඇවිල් ඕව කරන්න ගියොත්තෙන්නේ ඔගලන්ට වැඩත් එක්ක කරන්න අමාරුයි ඔගලන් කාලයයි මුදලුයි දෙකම නාස්ති වෙනවා ඒන අපි ඊළඟ විඩියෙන් හම්බෙමු සුප දවසක් ඕගලන්ට